ඒ නිවනත් ඇත්තටම ඡන්දයක් කැමැත්තක් ඒකෙත් තියෙන මේ සිතේ ස්වභාවය කොහොමද අபிසංකරණය ගොඩ එකතු වෙන එකනේ. ඉතින් ඒකට වීර්යයක් තමයි එන්නේ. ඒක බඹරේ කරකිනකොට බඹරේ විසින් බඹරේ බලයක් අරගන්නවා වගේ එකක් තමයි ඔය බලය. වීර්ය කියන බලය. ඔබ දන්නවද ඔබ සත්‍ය හොයන්න වීර්යයක් තමයි ගන්නෙ. ඒක හැබැයි හුඟක් වෙනස් නේද? ඒක තුල උපදින සැනසීම. හැබැයි දුක්ඛ දැනෙන කෙනා දුක් විඳින කෙනා හොයන්නේ සැනසීම. එයා වීර්ය ගන්නෙ නිදහසව. ඒ සැනසීමට තණ්හාවෙන් වීර්ය කරන්නේ නේද? ඒ වීර්යය තියෙන්නේ ඒතර සැනසීමට තණ්හාවෙන්ද නෑනේ. ඒක එන්නේ ෆීල් එකේ. ඒක යා කරනවා නෙමෙයි. ඒක යට දැනෙන එකක් නේද? ඒක අර මයින්ඩ් එකෙන් කරන වීර්ය නෙමෙයි නේද? බලන්නකො කොයිතරම් සුන්දර දහමක්ද. මෙතන ඇත්තටම ලෝකයේ ඇත්ත දැක්කට පස්සේ මේ ආයතන වලට මැවෙනේවා දැක්කට පස්සේ මේ ශබ්ද වර්ණ එකතු වුණු සිතුවිලි දැක්කට පස්සේ අම්මා තාත්තා ගෙවල් දොරවල් ඉරාඳ ගහකොළ මම කියන ඔක්කොම මේ සිතුවිලි කිය දැක්කට පස්සේ ඒවා ඇත්ත නොවන බව දැක්කට පස්සේ ඒ සත්‍ය අපි අතුලාන්තයෙන් එනවා දැනෙන ස්වභාවයක්. ඒ දැනෙන ස්වභාවය තුළ උපදිනවා. ඒ දැනෙන ස්වභාවය තව දැනෙන ගතිය වැඩි වෙනවා. ඒකට වීරියක් කියන්න පුළුවන්. හැබැයි ඒක අර අபிසංකරණ අර තණ්හාවෙන් හොයන වීරියක් නෙමෙයි. එහෙම වීරියක් නෙමෙයි. නමුත් එතන උපදිනවා දැනෙන ස්වභාවය තුල හටගන්න වීරිය. බුදුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා සූත්‍රවල. බුද්ධ වචන ගියාම මෙහෙම හම්බ වෙනවා. මහණෙනි මේ නිවනටත් වීරියක් තියෙනවා කියන්නේ. ඒතර චන්දං ජනේති කියන වචනේ එතරම් තියෙනවා. නිවනට ඡන්දයක් තියෙනවා මහණෙනි කියන්නේ. හැබැයි මේක පටලව ගන්න එපා. නිවනට තියෙන තණ්හාවක් නෙමෙයි. හැබැයි මේ සිතේ ස්වභාවය බැලුවාම පේන්නේ මෙතන බලයක් උපදිනවා. මේ බලය කියන එක මේ වීරිය කියන එක නිරූපණය කරනවා. ඒතර ඡන්දය කියන වචනේ බලයක් පෙන්නනවා. මේ sannivedanaya තමයි මෙතන බලන්න ඕනේ. ඔබ sannivedanaya කරන්නේ කුමක්ද කියන එක. ඔබට දැනෙන්නේ කුමක්ද කියන එක. හැබැයි මයින්ඩ් එකෙන් නම් ගන්න ඔබ හැමතැනම අරන් තියෙන්නේ සසරමයි. ඒ කියන්නේ දෙයක් නිවනක් දෙයක් කරගෙන. ඒකයි නිවනත් අතාරින්නේ කියන්නේ. ඒක අතහැරනකන් නිවන් දකින්නේ නැහැ. දැනුවත් අතහැරනකන් නිවනක් නැහැ. දැනෙනවද මේ කතාව? අපිට අවස්ථා ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. අපි ගෙදරින් ගිය අවස්ථා තියෙනවා. එතකොටත් ඔක්කොම අතහැරලා දාලා මහා පාට වැටෙනවා. ඊට පස්සේ අපි ඇත්තට මේ ධර්මය හොයන කාලෙත් ඔක්කොම අතහැරලා කැලෑවලට වැටෙනවා. එතකොටත් අපි ඔක්කොම අතහැරලා. එතකොට අපි හුවේ සත්‍ය. අපි සත්‍ය හොයනකොට අපිට දැනුනේ මොනවද අපිට දැනෙන්නේ? මොනවද අපිට එතකොට ගොඩක් තියෙනවද නැහැ? දැනුනේ සැනසීම විතරයි, සුඛේ. සැහැල්ලුව. ඒ අකම්පන බලය කියලා අපි ඒකට කියන්න ඕනේ. අකම්පන බලය කියන එක. කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් ද මේක අபிසංකරණ බලයක්ද? බෑ. ඒක අකම්පන බලයක්. අර ෂයදම්මා වයදම්මා කියන්නේ අකම්පන බලය කියන්නේ නියත සම්බෝධි පරාණයි. බෝධි අංග වැඩෙන බලයක් ඒක. සම්බෝධි පරාණයි කියන බලය. ඒකට බුද්ධ බලය කියලා කියන්නේ. ඒ බුද්ධ බලය කියන්නේ මේ ලොකු මේ අමුතු පව එකක් නෙවෙයි. හැබැයි ඒක මේ අකම්පන බලය කියලා කියන්න ඕනේ මේ කම්පන හැමකෙම නිදි නිදි යන බලයක් උපදිනවා කියන. හැබැයි ඒක තුල මොකද්ද මේ? ඒක බලයක් වගේ පේන්නේ. සියලු කම්පන හරියට බොළඳ සිතා. හැබැයි අකම්පනය කියන්නේ ඒකයි මේ විශාලම බලයේ තියෙන අකම්පනය මතයි. ඒකයි බුද්ධ බලය කියලා කිව්වේ. ඒක අදත් පවතිනවා ඒ බුද්ධෝත්පාද කාලයක් කිව්වේ බුද්ධ බලය පවතිනවා කිව්වේ ඒක. ඒ අකම්පන බලයටයි බුද්ධ බලය කියන්නේ. එහෙනම් ඒ වීරය ගැන අපි කතා කරන්නේ. එහෙනම් තියෙන කෙනෙක් රජකම අතහැරලා සිටුවරු සිටුකම් අතහැරලා රජවරු රජකම් අතහැරලා සියලු සම්පත් තියෙන අය ඔක්කොම අතහැරලා මේ යන්නේ කොහාටද? ඇත්ත මේ ලෝකයේ ඇත්ත දැකලා බැලුම් බෝලයක් වගේ පිම්බිලා තිබ්බට මේක පුපුරන බව දැකලා ඒ පිපුරනට පස්සේ තියෙන ස්වභාවය ඊට වැඩිය හොඳයි කියලා දැකලා බැලුම් බෝලේ පුපුරලා හරන එක මේ සිතේ තියෙන
ඒ පුදුමාකාර සැනසීමේ සුවයක් ඒ අකම්පණය තුල තියෙනවා. එහෙම තමයි කියන්නේ. මේ ගමන තියෙන්නේ එතන. මේ පිඬු සිඟීමෙන් යැපේද කඩමලු දරාද ඒත මේ සිව්දහමින් යුතුය. මොකද්ද සිව්දහම කියන්නේ? මේ සූත්‍රය පෙන්නන්නේ රාජ සූත්‍රයේ රාජෝගයක්ද පෙන්නන්නේ නෑ. හිඟමන පෙන්නන්නේ. ඒක තමයි රාජෝගය. ඉතින් මේ පෙන්නලා තියෙන සූත්‍රයේ අනිත් පැත්ත තේරෙනවද? පුදුමත් හිතෙනවා සතර අපායෙන් මිදෙනවලු. මෙන්න මේකේ කියනවා ඒ බලන්නේ මේ පළවෙනි ඡේදය බලන්න. සිව් දහමින් යුතුය ඒනේත මේ නිරයෙන් මිදුනේ වෙයි. මොකද සිව් දහමද? මේ කොහෙන්ද දැන් මිදිලා තියෙන්නේ? නිරයෙන් මිදිලා. තිරියන් ලෝකයෙන් මිදිලා. പ്രേත ලෝකයෙන් මිදිලා. අසුර ලෝකයෙන් මිදිලා. සතර අපායෙන් මිදෙන්නේ කොහොමද? මාන්නේ නැති වුණු තැන.